මානුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හා බැඳුණු විවිධ සම්ප්‍රදායන් තියෙනවා. වෙඩිමුරය කියන්නේ අන්න ඒ වගේ සම්ප්‍රදායක්. වසර 20ක් තිස්සේ එකම පිරිසක් තමයි ඇසළ පෙරහැරට සූදානම් වෙන්න පෙරහැර ආරම්භ කරන්න සහ පෙරහැර අවසන් කරන්න මේ වෙඩිමුරය පවත්වලා සංඥා කිරීම සිදු කරන්නේ. අපි මුලින්ම අද ඒ සම්ප්‍රදාය පිළිබඳව කතා කරමු. ඒ තමයි මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ කිරීම සඳහා පෙරහැර සඳහා සහභාගී වෙන නර්තන ශිල්පීන් ඇතුළු සියලු දෙනාට ඒ සඳහා සූදානම් වෙන්න කියලා පණිවිඩය දෙන හැටි. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැරේ සිට අවසාන රන්දෝලි පෙරහැර දක්වා පෙරහැරට සූදානම් වෙන කණ්ඩායම් වලට පෙරහැර ආරම්භයට කලින් ඒ සඳහා සූදානම් වෙන්න කියලා කියන්නේ මේ වෙඩිල්ලෙන්. මේක තමයි එළාම් එක. ඒ එලාම් එක අවුරුදු 20ක් තිස්සෙම මේ විදිහට වෙඩි දාලා කියන්නේ මහනුවර හල් ඔළුව ප්‍රදේශයේ තියෙන මැණික් රතිඤ්ඤා ආයතනය විසින්. මහනුවර ඇසළ පෙරහැරේ වෙඩිමුරය ආස් වෙඩිල්ල අපි පළවෙනි වෙඩිල්ලෙන් පත්තු කරනවා සූදානම් වෙන්න පෙරහැරට. ඊට පස්සේ තව වෙඩිල්ලක් අපි පත්තු කරනවා පිටත් වීම සඳහා. තුන්වෙනි වෙඩිල්ල අපි පත්තු කරනවා ගැට ගෙවීම එන වෙලාවට. දැන් අවුරුදු 22ක් 3ක් විතර අපි මේක කරගෙන යනවා දිගට. මේක මාලිගාවට මේ නොමිලේ කරන්නේ දැන් අවුරුදු ගානම අපි. මේක තමයි ආස් වෙඩිල්ල අපි පත්තු කරන එක. මේකේ යට තියෙන වෙඩි බෙහෙත් වලින් උඩ ගිහිල්ලා ඇතුළේ තියෙන තව මේ බෙහෙත් වගේ ඒකෙන් තමයි හත් දෙන්න පුපුරන. ඉතින් ওই විදිහට වෙඩි දැම්මට පස්සේ තමයි සියලුම පෙරහැරට සහභාගී වෙන අය ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ ආයේ වෙඩිමුරයට පස්සේ තමයි සුබ නැකතට පෙරහැර වීදි සංචාරය කරන්නේ.